friends, අද අපි යන්නේ RSCV Cape Shank Resort එකට. මේක Mornington Peninsula වල තමයි තියෙන්නේ. අද අපිත් එක්ක මේ ගමට හර්ෂයි අරුණි අක්කයි බින්දියත් එකතු වෙනවා. RSCV site එකට ගියාම ඔයාලට මේ hotel එක select කරන්න පුළුවන්. මේක 5 star hotel එකක්. අපිට මේකට ගියේ $400 වගේ. ඔයාලට RSCV car insurance එකක් තියෙනවා නම් 25% discount එකක් හම්බෙනවා. ඒ වගේම ඔයාලට club membership එකක් තියෙනවා නම් 50% discount එකක් හම්බෙනවා. මේ hotel එකේ හොඳ bar area එකක් වගේම ලස්සන view එකක් තියෙනවා. අපි ගොඩක් කාලය ගත කරා මේ games room එකේ. මෙතන table tennis, basketball ඒ වගේ පොඩි ගේම්ස් ගොඩක් තිබ්බා. අපිත් ඉතින් පොඩි අය වගේ එන්ජොයි කරා හොඳට මෙතන. සෙල්ලම් කරන්න එළියෙත් හොඳ ප්ලේ ඒරියා එකක් තියෙනවා. ඔයාලට ෆැමිලි එකක් විදිහට ගිහිල්ලා හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඒ වගේම මෙතන රෙස්ටොරන්ට්ස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ඩවුන්ස්ටෙයාර් තියෙන රෙස්ටොරන්ට් එක. මේක හැබැයි ඕපන් කරලා තියෙන්නේ 8 o'clock වෙනකම් විතරයි. මේක ඉන්ඩෝර් ගෝල්ෆ් රූම් එකක්. ඇත්තටම මේක අපිටත් අලුත් අත්දැකීමක් වුණා. වෙන හොටෙල්ස් වලගේම මෙතනත් හොඳ ජිම් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ජිම් එක යූස් කරලා ඔයාලට පූල් එකත් යූස් කරන්න පුළුවන්. මේකේ තියෙන්නේ ඉන්ඩෝර් පූල් එකක්. ඒ හින්දා අපිට රෑ වෙනකන් උනත් පූල් එක යූස් කරන්න පුළුවන්. තියෙනවා ඒකත් ඔයාලට යූස් කරන්න පුළුවන්. දිනවලට ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම රෙසර්වේෂන් එකක් දාන්න ඕගොල්ලෝ චෙක් ඉන් වෙද්දිම. මොකද ගොඩක් වෙලාවට ඕගොල්ලෝ පබ්ලික් හොලිඩේස් වීකෙන්ඩ්ස් යනවනම් ඒක ෆුල් බුක් වෙනවා. ඔයාලගේ රූම් චාර්ජස් වලට ඔයාලගේ ඩිනර් එක ඉන්ක්ලූඩ් නැහැ. අපි ඒකට සෙපරේට් පේ කරන්න ඕනේ ඔයගොල්ලෝ අලා කාට් ක්‍රමයට ඕඩර් කරද්දී. ඔයාලට රූම් එක බුක් කරද්දී ඔයාලට පුළුවන් ඉන්ක්ලූඩින් බ්‍රෙක්ෆාස්ට් බුක් කරන්න. මම රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට රූම් එක ඉන්ක්ලූඩින් බ්‍රෙක්ෆාස්ට් බුක් කරන්න කියලා. මොකද ඒක බුෆේ එකක් තියෙන්නේ. ටයිම් එක වෙන්නේ 7 to 10:30. ඒත් එයාලා මැසේජ් එකක් එවනවා පීක් ටයිම් එක 8:45 to 10 o'clock කියලා. ඒ හින්දා අපි ටිකක් උදෙන්ම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් වලට ආවා. එක අපිටම හදාගන්න පුළුවන්. ඉතින් බින්දියු එයාගේ පෑන් කේක් එක එයාම හදාගත්තා. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you. ඔයාලගේ අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bye. ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.